හෙල්ලෝ යාළුවනේ අද වෙනල්ලා තින්නේ කොහොමද මං ඉන්ට්‍රෝ එක හදාගත්තේ කියලා පෙන්නන්න. මුලින්ම ඔයාලා යන්න Google Chrome එකට. ඉතින් මං කරන්නේ ලැප් එකෙන්. ඔයාලටත් මෙහෙම පුළුවන්. ඔයාලගේ Google එකට ගිහිල්ලා ෆෝන් එකෙන් පුළුවන්. ඔක්කොම පුළුවන්. ඉතින් ඔයාලා මෙතන ගහගන්න කරනවා YouTube Tube intro. හරි. ඔහොම දීලා enter දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන free YouTube intro templates to customize for your channel කියලා. ඉතින් ඒකට යන්න. ඊට පස්සේ ටිකක් මෙහෙම load දෙයි. load වෙලා ඔයාලට මෙතන පෙන්නනවා intros. ඔව් කැමති intro එකක් ඔයාලට ගන්න පුළුවන්. උදාහරණයකට මම ගන්නවා මෙන්න මේක. මේක තමයි දැන් තියෙන intro එකත් හැදුවේ. හරි. ඕකේ ගිහිල්ලා අපි customize this template කියන එකට දෙන්න ඕනේ. ඔයාලා දකින්න ඇති කොහොමද දෙන්න ගියේ කියලා. මම මේ තිත්තුන උඩ එපුවා customize this template කියලා එපුවා. ඉතින් එතකොට මෙන්න මේ වගේ load වෙනවා. ඔයාලට පේන ඇති මුලින්ම අපේ thumbnail එක තියෙන්නේ මෙහෙම. ඔයාලට පේන ඇති ඔහොම තියෙනවා. ඊට පස්සේ welcome කියන එක මේ වැටෙන්නේ නැහැ දැම්ම. ඔයාලට පේනවා හරි දැන් ගන්න මේ welcome කියන කැලේට ඔන්න හොඳයි අපේ මේක යන්නේ. ඉතින් මම මේ welcome to my channel කියන එක ටිකක් පාතර ගන්නවා. to my channel කියන එක ටිකක් පල්ලෙහාට අරගෙන මේක මෙතෙන්ට අරගෙන මේ subscribe කියන එක ටිකක් උඩට ගන්නවා. අරගෙන මේක ටිකක් ලොකු කරලා ගන්නවා. පස්සේ අපි මෙතෙන්ට දානවා අපේ YouTube channel එකේ logo එක මෙන්න මෙහෙන්ට. ඉතින් uploads යන්න ඊට පස්සේ ඔයාලා ගිහිල්ලා ඔයාලාට ඉස්සෙල් වීඩියෝ එක කියලා දුන්නා මෙන්න මෙතන upload files ගිහිල්ලා ඔයාලා logo එක මෙතෙන්ට import කරගන්න හැටි. ඉතින් මෙන්න මේක තමයි මගේ logo එක. මේක ගන්නවා දැන් මම මෙතෙන්ට. ඉතින් ඔයාලට පේන ඇති ටිකක් ලොකුයි logo එක. ඉතින් මේක කරලා අපිට මේක crop කරගන්නත් පුළුවන්. මම දැන් මේක crop කරගන්න උඩිනුයි පල්ලෙහානුයි. හරි. දැන් ඔයාලට පේන ඇති ගන්නට ඔහොම සෙට් වෙලා තිනවා. මම මේක ටිකක් උඩට ගන්නවා. දැන් ඔයාලට පේන ඇති මෙතන නිකන් ඉරි ගිහිල්ලා තිනවා. ඒ ඉරි ගිහිල්ලා තියෙන සමතුලිතය තියෙනවද පෙන්වන්න. දැන් ගන්න සෙන්ටර් වෙලා මේ subscribe කියන එක ගන්න කෙලින් තියෙනවා ඔයාලට පේන ඇති. හරි ඊට පස්සේ ඔයාලට මෙතෙන් පුළුවන් මෙන්න මේක එකපාරක් කොපලා කැමති ටෙක්ස්ට් එකක් දෙන්න ඔක්කොම කරන්න පුළුවන් ඔයාලට. ඉස්සෙල්ල වීඩියෝ එක වගේමයි මෙතන එකපාරක් එපුවා බෑක් ස්පේස් දුන්නා. ඉතින් කැප්ස් ලොක් දෙනම welcome ඔහොම අපිට පුළුවන් හදන්න. මම ඔහොම තියෙනවා welcome to my channel කියන එක. ඊට පස්සේ අපි මෙතනින් පොඩ්ඩක් ප්ලේ කරමු. ඉතින් ඔයාලට පේන ඇති මෙතන කිසි ඉෆෙක්ට් එකක් නැහැ මුකුත් නැහැ. ඉතින් ඒකට අපි කරන්නේ මෙන්න මේ ඇනිමේෂන් කියන එක ඔබලා ABC අන්න ඒක දෙන සිම්පල් එකක්. ඊට මේක ටිකක් ස්පීඩ් දෙනවා. මේක ටිකක් ෆන් විදිහට එන්නේ. ඒක හොඳයි වගේ මට හිතෙන්නේ. ඉතින් ඔය වගේ වඩ පොඩි ඉෆෙක්ට් එකක් දාලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලා කලර් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොයගත්තොත් බෑග්ග්‍රවුන්ඩ් එකම කැතෙනවා. ඒකින්ද මම ඉතින් අර තිබ්බ විදියම තියෙනවා. ඒක හොඳයි. තිබ්බ විදිය හොඳයි තිබ්බේ. ඔව් තියෙන හරි. දැන් අපි ප්ලේ කරලා බලමු. ඔයාලට පේන ඇති ලස්සන ඉන්ට්‍රෝ එකක් හැදුනා. අපේ ඉතින් මේ subscribe කියන එක පොඩ්ඩක් ප්ලේ වෙන්න දැන් තියෙන එකෙත් මම ඒක 11 minutes ගිහිල්ලා මෙතනින් දෙන
subscribe button එක තියෙන එකක්. ඉතින් මෙතන ඔයාලා search කරගන්න subscribe කියලා. subscribe button කියලා ගැහුවාම ඔයාලට මෙතන ඕන තරම් subscribe මේවා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඔටුන්න එකගේ තියෙන එක pro. ඒක ගන්න එපා ජීවිතේට සල්ලි දීලා ගන්න ඕනේ. ඒකින්ද ගන්න එපා. හරි මේ ඔක්කොම pro තියෙන විතර මේක pro නෑ. මේක pro නෑ. අන්න ඒක ගන්නවා මන්ද. ඒක ලස්සනයි වගේ වීඩියෝ එකට. හරි. ඔය වගේ ගානකට crop කරගෙන මේකේ animation දෙනවා අපි. animation එහෙම දෙනවා fade එකක් හරියන්නේ sketch ඒක හරියන්නේ කලින් තිබ්බ එක හොඳයි sketch එක ඕනේ animation ගියා brush එක දෙමු ලස්සනට ඒක brush වුණා වලට පේන්නේ නැති හරි අපි දැන් යමු මුලට මෙන්න මේව තමයි අපේ look එකේ ඉන්නේ ඔයාලට පේන්නේ නැති ලස්සනට intro හැදෙනවා මේකෙන් ඊට පස්සේ මෙන්න ඉතින් මගේ සුදු පාට ඉරක් තියෙනවා මේ මගේ ලෝගෝ එක මේ මගේ ලෝගෝ එක හැදුවෙත් නම් මෙන්න මේ අපේ කරනවා එකෙන්ම තමයි. ඉතින් ඊළඟට මම කියන වීඩියෝ එක තමයි ඔයාලට ලෝගෝ එකක් හදාගන්න කොහොමද මේ කරනවා එකෙන් කියලා. හරි. ඔයාලට පේනවා ඇති දැන් අපේ ලෝගෝ එක ගන්න තියෙනවා. අපි මේකේ දැන් වෙලාව එන්න අපිට මේකේ ස්පීඩ් එක මේකට ඇත්තට මේක මම කරේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක වැඩි කරලා දාන්නේ. මට හොයන්නත් බෑ මේකට සින්දුවක් දාන්නේ කොහොමද කියලා. හරි ඉතින් ඔහොම තමයි අපි thumbnail එක හැදුවේ. ඊට පස්සේ දැන් share කියන තැනට ගිහිල්ලා downloads දෙනවා. දීලා මෙතනින් quality එක select කරන්න දෙනවා. මෙතනින් එහා ගියොත් අපි pro එක ගන්න ඕනේ. ඒකින්ද එතනින් එහා යන්න එපා. ඔයාලට පුළුවන් CapCut එකකින් ඒක වෙනස් කරගන්න. හරි. ඉතින් මම මෙතනින් download දෙනවා. දුන්නා මෙතනින් download කියලා දෙනවා. හරි ඔයාලට පේනවා ඇති. ඉතින් downloaded before video කියලා ඉතින් ටික යන data මේක අනුව තමයි එක data speed එක අනුව ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ගොඩක් මේ intros බලන්න පුළුවන් අපේ එක තමයි භාගය කියලා තියෙන්නේ ඔයාලට ඒ වගේ ලස්සන backgrounds අරම ඔක්කොම ගන්න පුළුවන් මේකෙන් ඉතින් මම දැන් අපේ මේක හරි අපි ඩවුන්ලෝඩ් වුණා ඔයාලට පේන්නේ නැති හරි අපි දැන් ගිහිල්ලා බලමු අපේ කොහොමද තියෙන්නේ කියලා මේ හදාගත්ත ලස්සන ඉන්ට්‍රෝ එක ඔන්න දැන් මම ඒක ඕපන් කරා ඔයාලට පේන්නේ නැති ලස්සනට මේක තියෙනවා ඔන්න හරි මෙතන ඇනිමේෂන්ස් මං වෙනස් කරේ මෙන්න මේ subscribe කියන එකේ ඔයාලට පේන්නේ නැති brush එකක් වගේ යනවා එතකොට logo එක වෙනස් කරා welcome to my channel කියන එක හැමෝම තිබ්බා. හරිම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන් මේ කරනවා එකෙන් හදන එක ඒවා ටික. ඔහොම තමයි ඉතින් අද වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් thank you මේක බලුවට අදට goodbye